Hi guys, ඉතින් ඔන්න ඉතින් අද අපි බලමු ඊළඟට ඉතින් අපිට එන්න දෙනවා සුපුරුදු පික් ඩයමන්ඩ් ස්ටෝර් එකක්. ඉතින් අපි බලමු මේ පික් ඩයමන්ඩ් ස්ටෝර් එකත් එක්ක මොනවද අපිට ෆ්‍රී හම්බෙන්නේ කියලා. ඉතින් ඒක අපිට ඊළඟ මාසේ එනවා කියලා තමයි දැන් නිවුස් එක හම්බෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔන්න ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉවෝලට් එක හරියටම අරගෙන ආවා. ඉතින් ඔන්න කලින් ඉවෝලට් එක අරන් ආවා. ඒක ආපහු වෙනස් වෙලා තියෙනවා. ඒක ඊළඟ මාසේ නෙමෙයි ඊට පස්සේ මාසේ මං හිතන්නේ ඉන්නේ. ඉතින් ඒක අරගෙන ආවා. ඒත් එක්කම අපිට තව සුපුරුදු ඉවෙන්ට් එක 29 වෙනිදා දෙනවා. අන්න ඉවෙන්ට් එක මොන වගේ දෙන්නේ මොනවද ඉවෙන්ට් එකත් එක්ක අපිට හම්බෙන දේවල් ටික කියලා ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි අදගෙන ආ වීඩියෝ එකට. ඉතින් ඔයගලන්ට වීඩියෝ කරන්න කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරගන්න. ඉතින් ඔන්න ඉතින් සුබුරුම් පැත්තෙන් තියෙනවා අපේ දනුකයියා ටොපිස්ට් එක. ඔන්න ඉතින් ටොපිස්ට් එක ඔන්න මේ දවස් ටිකේ ඔෆර් එකක් යනවා. හරිද? ඔයගොල්ලෝ ඉතින් තව සතියක් විතර යද්දි මේක මම හිතන්නේ ඉවර වෙයි. ඉතින් ඔන්න ඊට කලින් ඉතින් මේක පුළුවන් තරම් දවසක් තියෙනවා. හරිද? ඊට කලින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ටොප් අප් කරද්දී ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉවෙන්ට් වල ටොප් අප් කරද්දී දාන්න ඉතින් මන්ත්ලි මෙම්බර්ෂිප් එහෙම ඉතින් ඔයගොල්ලෝ මන්ත්ලි මෙම්බර්ෂිප් එකක් දැම්මොත් ඔයගොල්ලන්ට වීක් ලයිට් එකක් ඔන්න ඉතින් නොමිලියම ගන්න පුළුවන් ඉතින් මේ ටොපිස්ට් එක පැත්තට සෙට් වෙලා. ඉතින් ඒත් එකම ඔයගොල්ලන්ට අනිත් ටොප් අප් පැකේජ් වල ඉතින් ප්‍රයිස් ලිස්ට් එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒවට ඉතින් ඔයාලන්ට සෙට් වෙලා ඉතින් ටොප් පාරක් ෆාස්ට්ම දා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ටොප් කරන සෙට් එක මේ ටොප් ස්ටොප් එකකට සෙට් වෙන්න. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු. ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉවෝලට් එක ගැන මුලින්ම බලමු. ඉතින් ඔන්න ඔයාලන්ට බලා ගන්න පුළුවන් අපිට ඊළඟ මාසේ එන්න තියෙන ඉවෝලට් එක. හරිද? ඉතින් ඔන්න මේක නම් කන්ෆර්ම් ඉවෝලට් එක. ඉතින් ඉවෝලට් එක එන්න කොහොම සතියක් දෙකක් තියෙත් තමයි හරියටම කන්ෆර්ම් එක හම්බෙන්නේ. මම හිතන්නේ කලින් මම දාපු එක අපිට මේ ලබන මාසේ නෙමෙයි ඊගා මාසෙයි අනිවාර්යෙන්. ඉතින් අපි බලමු ඉතින් රතු හයසුටි ඊගා මාසෙත් ඒදි කියලා. ඉතින් අපිට මේ පාර එන්නේ මෙන්න මේ වගේ ගන්න ස්කින් සෙට් එකේදී ෆාමර්ස් එකයි UMPI AK එකයි අලුත් AUG. ඉතින් ඔන්න ගන්න හතර තමයි එන්නේ. ඉතින් වාසියක් ඉතින් මේ ගන්න අතර නැති කට්ටියට නම් ඉතින් මගේ නම් මේ හතරම තියෙනවා. ඉතින් නැතිව ගන්නක් කියලා නම් ඉතින් වාසි. ඉතින් ඔන්න නැති කට්ටිය නම් ඉතින් ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගන්න ඉතින් ඔයගලන්ට ඉතින් අඩු ගානකින් ගන්න පුළුවන්. ඉතින් ඉවෝ වලට ආයි ස්පින් කරා කියන ඔයගලන්ට අඩු ගානකින් ඉවෝ ගන්න මැස් කරන්නත් පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඉවෝ වලට හරහා දැන්නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් සීන් එකට මේ කියන්නේ ස්පින් කරලා ඔයගලන්ට ස්පින් කියන්නේ 50ක් දුන්නට පස්සේ මෙතනින් ඉවෝ ගන්න එක දුනහම 150ක් වෙනවා. තව ඉතින් 50ක් වෙනම ක්ලේම් කරගන්න පුළුවන් නේ. තියෙන ගම්ම දුනොත් ඒ ඉතින් ඔයගලන්ට වාසි. ඉතින් ඉවෝලට් එකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපිට මේ මාසේ 29 වෙනිදා දෙන්න තියෙනවා සුබිනුසුරි රෂ් බෝට් කියලා අලුත්ම ඉවෙන්ට් වර්ගයක්. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ සුබිනුසුරි ෆුල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ ෆුල් බන්ඩල් එකත් එන්නේ මෙන්න මේ රෂ් බෝට් ඉවෙන්ට් එකත් එක්ක මේක තමයි මේක එන්න තියෙන මේ කියන්නේ ප්‍රධානම බන්ඩල් එක. හරිද? මේක ඉතින් මෙඩි කිට් දොතක්දි වෙනම නිකන් ඉෆෙක්ට් එකක් වගේ යනවා. ඉතින් කවුල් දෙකෙන් එකත් වාසි. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් මේ බන්ඩල් එක ලස්සනම ඇනිමේෂන් එකක් එක්ක ඩිසයින් කරලා තියෙන සුපිරිම ෆුල් බන්ඩල් එකක්. හරිද? ඉතින් ඔයාලා මේ රෂ් බෝට් ඉවෙන්ට් එකේ ස්පින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් ස්පින් 5කට ඩයමන්ඩ් 99. ඉතින් අපේ සර්වරේදී ස්පින් 5ක් ඩයමන්ඩ් 112ක් වගේ වෙයි. ඉතින් ඔයාලා දන්නවනේ කොහොමත් ඒ ගාන යන්නේ. ඒත් එක්ක මේ රෂ් බෝඩ් ඉවෙන්ට් එකේම ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සුපිරිම ෆයිනල් ෂොට් එකේ රෂ් බෝඩ් ඉවෙන්ට් එකත් එක්කම තමයි අපිට දෙනවා කියලා තියෙන්නේ. ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ සුපිරිම ඉමෝට් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් අපිට රෂ් බෝඩ් ඉවෙන්ට් එකත් එක්ක තමයි එන්නේ. ඉතින් මෙන්න මේ රෂ් බෝඩ් ඉවෙන්ට් එක ඇවිල්ලා අපිට කලින් දීලා නැහැ. හරිද? අලුතෙන්ම ඩිසයින් කරලා තියෙන ඉවෙන්ට් ඒ කියන්නේ ඉවෙන්ට් වර්ගයක්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක මේ වගේ වෝල් ස්කින් එකක් තව කටාන් ස්කින් එකක් ඔය වගේ තව අයිටම් සෙට් එකක් තියෙනවා. ඉතින් වාසි ඉතින් මේ රෂ් බෝඩ් ඉවෙන්ට් එක ඒත් එක්කම තව MA2 ගන්න ස්කින් එකකුත් තියෙනවා. ලෙජන්ඩරි MA2 ගන්න ස්කින් එකක්. ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ අයිටම් ගොඩක් තියෙනවා මේ රෂ් බෝඩ් ඉවෙන්ට් එකේ. ඉතින් මේ රෂ් බෝඩ් ඉවෙන්ට් එක ඔයාලා කම්ප්ලීට් කරනවා ඔයගලන්ට යනවා සාමාන්‍ය ඩයමන්ඩ් 3500ක් විතර යනවා මේල් ප්‍රධාන බන්ඩල් එක ගන්න. ඔයගොල්ලෝ ඉතින් ෆයිනල් ෂොට් එකෙන් වගේ ගන්නවා නම් ඔයගලන්ට ඩයමන්ඩ් 1000ක් 1500ක් වගේ යද්දි ඒ වගේ එතෙන් තියෙන සෙකන්ඩ් අයිටම් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එතන අයිටම් පහෙන් එකක් තමයි වදින්නේ ඒ ගන්න ඩයමන්ඩ් යද්දි. ඉතින් ඔයගලන්ට මොන එක වදිද කියලා කන්ෆර්ම් කරලාම ගන්න බෑ. ඒ හින්දා ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. ඉතින් ලක්කේ තිබ්බොත් ඔයගලන්ට අඩු ගානින් ගන්නත් පුළුවන්. ඉතින් අමුතුම විදිහේ ඉවෙන්ට් වර්ගයක් තමයි ඉතින් මේ රෂ් බෝඩ් ඉවෙන්ට් වර්ගය. ඉතින් ඒ කියන්නේ ඉතින් මේක ආවම අපි බලමු ඉතින් කොච්චර ඩයමන්ඩ් ගන්න කනවද. අනිත් ඉවෙන්ට් වල වගේ ලක් එක තියෙයිද කියලා. ඉතින් අපි බලමු ට්‍රික් එකක් එහෙම දාලා මම අනිවාර්යෙන් ස්පින් වීඩියෝ එකකුත් අනිත් channel එකේ අරගෙන එන්නම්. ඉතින් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට 29 වෙනිදා තියෙන සුබිනුසුරි රෂ් බෝඩ් ඉවෙන්ට් එක. ඉතින් ඒකත් මහා අමුතු ඉවෙන්ට් එකක්. ඉතින් අපි බලමු ඒක ආවම ඒකේ ෆුල් බන්ඩල් එක නම් සිරාවටි ලස්සනයි. ඉතින් තවත් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් අපිට ෆ්‍රී ෆයර් එකෙන්ම මේ එනිමි සීරීස් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇනිමේ සීරීස් එකේ ඉතින් මේක ඇවිල්ලා වෙනම නිකන් අර ෆිල්ම් එකක් වගේ මම හිතන්නේ ඩිසයින් කරපු සීන් එකක් තියෙනවා. හරිද? ෆ්‍රී ෆයර් ඇනිමේට් කියලා තියෙදි ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ. ඉතින් මේකත් එක්ක අපිට ඉස්සරහට මේකෙම බන්ඩල් සෙට් එකක් එන්න ඉඩ තියෙනවා. හරිද? මේකෙන් බන්ඩල් සෙට් එකක් ඇවිල්ලා වෙනවා කොලැබරේට් එකක් වගේ සීන් එකක් එන්න තමයි මම හිතන්නේ මේකේ තියෙන්නේ. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක ලස්සන සුපිරියට කියන්නේ ගැම්ම ඩිසයින් කරලා තියෙනවා. හරිද? 2027 කියලා තියෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මේක අපිට ලබන අවුරුද්ද දිහාට තමයි එන්න තියෙන ගේම් එකට. ඉතින් අපි බලමු මේ සීන් එකත් මොන
වගේ වේද කියලා. මම හිතන්නේ ෆ්‍රී ෆයර් ගේම ඔන්න දැන් ෆිල්ම් ඒ කියන්නේ නිකන් අර ඇනිමේ එකක් වගේ හදන සීන් එකක් තියෙන හදලා දෙන සීන් එකක්. ඉතින් අමුතු දෙයක් වෙයි. ඉතින් අපි බලුව එකත් ඉස්සරහට ආවම ඉතින් එකත් ඔයාලන්ට ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මොනවාද තවත් පොඩි දෙයක් තියෙනවා මතක් කරගන්න. ඉතින් ඔන්න ඉතින් මේ channel එකේ 20යි කියන්නත් තියෙන තව subscribe 4000 ගානේ මදි. ඉතින් හැමෝම subscribe බාරක් දාලා support එකක් දෙන්න ඉක්මනින් 20යි ගහන්න. එහෙනම් ඉතින් අපි බලමු ඔන්න අපිට ඊළඟට එන්න තියෙන සුබිනුසුරි pink diamond stock. ඉතින් මේ pink diamond stock ඔයගොල්ලන්ට මතකද අපිට කලින් පාර ආවා හරිද pink diamond stock එකක් එන්න ලොකු කමෙන් එනවා කියලා ආවිල්ලා අර වැඩක්ම නැති car skin එකකුයි මේ pan skin set එකකුයි ඒ වගේ දේවල් ටික අපේ server එකට ආවේ. අනිත් server එකට supreme fit skin හිටන් දීලා තිබ්බ ඇනිමේෂන් හිටන් දීලා තිබ්බ pink diamond stock එකට. ඉතින් ඔන්න ඒක වැඩක් නැහැ ඉතින් මට මතක ඒක ආවේ අපිට ගිය අවුරුද්දේ. හරිද? ඔන්න දැන් මේ අවුරුද්දෙත් අපිට එනවා කියලා තියෙනවා pink diamond stock එකක්. pink diamond stock එක හරියටම එනවා කියලා තියෙන්නේ අපිට ලබන මාසේ. හරිද? ඉතින් ඒ කියන්නේ ලබන මාසේ බ්ලඩ් බෝන් ඉවෙන්ට් සීරීස් එක පටන් ගත්තාම තමයි ඒකත් එනවා කියලා තියෙන්නේ ලබන මාසේ මැද වගේ. ඉතින් ඒකට මෙන්න මේ බණ්ඩල් දෙක ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බණ්ඩල් දෙක ඇඩ් කරනවා කියලා තියෙනවා හරිද? ලබන මාසේ මැද වගේ වෙද්දී එන pink diamond store එක. ඉතින් මේක අලුත්ම බණ්ඩල් දෙකක්. හරිද? ඉතින් ඔයාලන්ට මතක ඇති කලින් අපිට pink diamond store දුන්න මෙන්න මේ වගේ. ඉතින් ඒකට මොන tooth paste බණ්ඩල් එකක් එනවා කියලා තියෙනවා. ඒක මොන වගේද දන්නේ නැහැ. ඉතින් එක එක ඒවාට එනවා කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේක හරියටම ආවම ඒත් එක්කම ඉතින් ඔයාලන්ට පොඩි පොඩි ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ඉතින් දන්නවනේ මේ විදිහට pink diamond ටික ගන්න තියෙන ක්ලේම් කරගන්න තියෙන පොඩි පොඩි ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ඉතින් ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් වාසි. ඉතින් ඔන්න මේ පාර මෙන්න මේ විදිහට ඔයාලන්ට බලා ගන්න පුළුවන් බණ්ඩල් සෙට් එකක් දෙනවා කියලා තියෙනවා. හරිද? pink diamond 1000 ගානකුයි තව gem 9ක් 10ක් දීලා බණ්ඩල් ගන් ස්කින් ඒ වගේ එක්ස්චේන්ජ් කරන්න තියනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න ගිය පාරත් මෙහෙම ආවා. හරිද? මට මතකයි ගිය පාරත් ඔන්නෝම ඉන්දුනිසියන් සර්වර් එකට හැම සර්වර් එකටම දීලා අපේ සර්වර් එකටත් ඉතින් pink diamond stock එකක් එනවා කියලා එන සීන් එකක් ගිහිල්ලා අන්තිමට අපිට ආවේ වැඩක් නැති මේ නිකන් කාර් ස්කින් එක ඒ වගේ දේවල් සෙට් ආයි. ඉතින් මේ පාරත් එහෙම වෙයිද දන්නෙත් නෑ. මං නම් හිතන්නේ මේ පාරේ වෙයි කියලා. මොකද දැන් අපිට magic cube වලට දීලා ඇනිමේෂන් එහෙම ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේ blood moon samurai event series එකේ lobby එක තියෙද්දි එන්නේ වගේ තියෙද්දි තමයි අපිට මෙන්න මේක එන්නේ. කියන්නේ අපිට ලබන මාසේ මැද වගේ තමයි මේක එන්නේ. හරිද? ඉතින් මේකේ all skin කටහන් ස්කින් ඒත් එක්කම ඉමෝට් තියෙනවා ලස්සන බෑක්පැක් ස්කින් ලූට් බොක්ස් ඒරම සෙට් එකක් දීලා තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට මතක ඇති මේ වගේ අපිට ආවා 5 anniversary එකට ඒ දවස්වල දුන්නා මේ වගේ pink diamond stock එකක් වාසි pink diamond stock එකක්. ඉතින් ඊට පස්සේ අපිට දුන්නේ වැඩක් නැති pink diamond stock එකක්. ගිය අවුරුදු දුන්න දැන් අපිට ආයි ලබන මාසෙත් එනවා කියලා නිවුස් එක යනවා. අපි බලමු ඒකේ item set එක මේ මොන වගේ වේද කියලා. ඉතින් මේ වගේ item තිබ්බට ගිය පාර ෂුවර් කරන් හිටියට අපේ සර්වර් එකට දුන්නේ නැහැ නේ මෙච්චර හොඳ දේවල්. අපි බලමු ඉතින් ඒ කියන්නේ මේ පාරත් එයිද කියලා සුපිරි item set එක මම හරියටම item set එක confirm වෙච්ච ගමන් ඔයාලන්ට වීඩියෝ එකක් අරගෙන නම් ඉතින් ඔන්න දැන්ට මේ විදිහේ නිවුස් එකක් යනවා. ඉතින් මේක දැන්ට මම හිතන්නේ බංගලාදේශ සර්වර් එකට එහෙම ඒ කියන්නේ එනවා ලබන සතිය දිහාට එනවා කියලා තිබ්බා. අපේ සර්වර් එකට හරියටම confirm date එකක් තාම එනවා කියලා තිබ්බේ නෑ. හරිද? ඉතින් ඒකත් අපි ඉස්සරහට බලමු. ඉතින් ඒකත් ඔන්න වාසි event එකක්. ඉතින් මේ වගේ pink diamond stock එකක් ආව කියන්නේ ආයෙ ඉතින් top up කරන්න නැති කට්ටියට එහෙම ඉතින් වාසියක් ඈ. ඉතින් ඊළඟට ඉතින් ඔන්න මේ magic cube stock එකට සුපිරි animation set එකක් ඒත් එක්කම emote සුපිරි ලස්සන bundle set එකක් එහෙම එනවා කියලා තියෙනවා. ඉතින් ඒකත් වාසි. ඔන්න ඉතින් magic cube stock එක සුපිරියට update කරලා තියෙනවා. ඒ වගේ ඉතින් අපි බලමු pink diamond stock එකත් සුපිරියට දෙයිද කියලා. ඉතින් සුපිරි item set එක කියන්නේ ගන්න ආසි දෙන දේවල් ටික දෙයිද කියලා. ඉතින් ඔන්න කලින් පාර pink diamond නෙමෙයි ඉතුරු කරන් හිටපු කට්ටියට වාසි. මගෙත් ඉතුරු කරන ගොඩක් දේවල් ටිකක් මං පෙරක් ඒවා exchange කරෙත් නෑ වැඩක් නැති හින්දා. ඉතින් අපි බලමු මේ පාර සුපිරි set එක එයිද කියලා. ඉතින් ඔන්න ඒ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට එන pink diamond stock එකයි ඒත් එක්කම wallet එකයි තව ඉතින් ඔන්න වගේ එන්න තියෙන event set එක. ඉතින් වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ විවේකයන් විශ්ය කරලා අනිවාර්යයෙන්ම support එකක් දෙන්න ඉක්මනින්ම 20 කියන්න. එහෙනම් ඉතින් තාත් මේ වගේ සුපිරිම සුපිරි upcoming වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. අදට කියෙන්නම් හැමෝටම goodbye.